තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 8xy 2xy වර්ග 12y කියන තුනේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න. 8xy 2xy වර්ග 12y කියන තුන අතර තියෙනවනේ දෙකෙන් බෙදෙන ඉලක්කම්. ඒ නිසා ඉස්සෙල්ලම බෙදනවා දෙකෙන්. 8xy දෙකෙන් බෙදුවම 4xy 2xy වර්ග දෙකෙන් බෙදුවම xy වර්ග 12y දෙකෙන් බෙදුවම 6y. තවත් දෙකෙන් බෙදෙන ඉලක්කම් තියෙනවනේ. 6 දෙකෙන් බෙදුවම 2xy xy වර්ග බෙදෙන්නේ නැහැනේ. ඒ විදියටම ලියා ගන්නවා. 6y දෙකෙන් බෙදුවම 3y. තවත් දෙකෙන් බෙදෙන එකක් තියෙනවනේ. ඒ නිසා 2xy දෙකෙන් බෙදුවම xy වර්ග ඒ විදිහටම ලියා ගන්නවා බෙදෙන්නේ නැති නිසා 3yත් ඒ විදිහටම ලියා ගන්නවා දෙකෙන් බෙදෙන්නේ නැති නිසා. ඊළඟට 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙන එකක් තියෙනවනේ. xy 3ෙන් බෙදෙන්නේ නැහැ හැම ලියනවා. xy වර්ග 3ෙන් බෙදෙන්නේ නැහැ හැම ලියනවා. 3y 3ෙන් බෙදුවම y. ඊට s වලින් බෙදෙනවා. x වලින් බෙදුවම ඉස්සෙල්ලාම y වෙනවා. ඊට y වර්ග y x වලින් බෙදෙන්නේ නැහැ නේ. ඒ විදිහම ලියා ගන්නවා. ඊළඟට y වලින් බෙදෙනවා. y වලින් බෙදුවම 1යි. y වර්ග y වලින් බෙදුවම y. y වලින් බෙදුවම ආ 1යි. තව y එකක් ඉතුරු නිසා ආයි y වලින් බෙදෙනවා. 1යි y වලින් බෙදුවම 1යි 1යි. ඒ නිසා කූපෝගු සමාන වෙනවා දෙක ගුණ කිරීම දෙකනේ. එතෙන් දෙකේව තුනක් තියෙනවා. ඊළඟට 3ෙන් ගුණ වෙනවා. ආ x වලින් ගුණ වෙනවා. ඊළඟට y වර්ගකින් ගුණ වෙනවා. ගුණ කරාම 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි xy වර්ග